වේලෝ යථා ඒක ඝනෝ වාතේනන සමීරති එවං නින්දාපසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. මේ ධර්ම දේශනාව බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ සිටින කාලයේ ලකුණ්ඨ බද්ධිය තෙරුන් අරබයා දේශනා කළා. සවැත් නුවර දෙව්රම් වෙහෙර වාසය කළ ලකුණ්ඨ බද්ධිය තෙරුන් වහන්සේ ගුණවත්ව ලද දෙයින් සතුටු වෙමින් වාසය කළා. මේ තෙරුන් වහන්සේ පෙර ආත්මවල පින්කම් කරමින් සිටින අතර එක්තරා පින්කමකදී අන් අය උසස් ලෙස කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පින්කම වියදම් අඩුකොට කුඩා ලෙස කර වූ නිසා මේ ආත්ම භාවයේ මිටි සිරුරක් ඇතිව උපන්නා. අනිත් ස්වාමින් වහන්සේලාට පෙනුන ඉතා කුඩා තෙරුන් වහන්සේ නමක් ලෙසයි. ඒ හේතුව නිසා පෘථග්ජන සාමණේරාදීන් හිසෙන් කනෙන් නාසයෙන් අල්ලා මොකද බාපේ මේ සසුනේ කලකිරුණාද? නැත්නම් මෙහි ඔබේ සිත්තලවන්නේ දැයි ආදී ප්‍රශ්න අසනව. තෙරණුව ඔවුන් කෙරෙහි ක්‍රෝධ කරන්නේවත් ද්වේෂ කරන්නේවත් නැහැ. ඉන්පසු ධම්සභා මණ්ඩපයේහි බලන් නැවැත්නි ලකුණ්ඨ බද්ධිය තෙරුන් දැක සාමණේරාදීහු මේ ආකාරවලින් වෙහෙසටපත් කෙරෙත්. හෙතෙම ඒ අය කෙරෙහි කෝප නොකරයි, ද්වේෂ නොකරයි යනුවෙන් කතාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ එහි වැඩමවා මහණෙනි කුමක් ගැන කතා කර සිටියාදැයි ඇසුවා. ස්වාමීනි මෙවැනි කතාවකිනුයි කී විට මහණෙනි එය එසේමයි. රහත්තු කෝප නොකරති, ද්වේෂ නොකර ඝන පර්වත වැනි උන්වහන්සේලා සෙලවිය නොහැකි කම්පා නොවන්නේ යයි වදාරා පූර්වාපර සංදි ගලපා දහම් දෙසමින් මේ ගාථාව වදාළා. ඒක ඝන වූ ගල් පර්වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නොසලේද එපරිද්දිම නුවණැත්තෝ නින්දා ප්‍රශංසා දෙකෙහි නොසලෙති. අටලෝ දහමින් කම්පා නොවෙති යයි වදාරා ධර්ම දේශනා කළා. දේශනාව සාණියෙහි බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියා. ඉතින් ඒ අනුව අපිත් කුසල් වල නිරත වීමේදී අන් අය උසස් ලෙස කිරීමට බලාපොරොත්තුවෙන් සිටි පින්කමක් අපේ හිතුමතයට අව탁සේරු කරමින් කුඩා පින්කම් බවට පත් කිරීමෙන් වැළකී එම පින්කම් උසස් ලෙස කර ගැනීමට උදව් උපකාර කළ යුතු බවත් අෂ්ටලෝක ධර්මයට කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට වෙහෙස මහන්සි වී අප්‍රමාදීව ධර්මයේ හැසිරිය යුතු බවත් තරයේ සිතී තබාගමු. සාදු සාදු සාදු. පින්වත් සැමට තෙරුවන් සරණයි.